අද ලොකේෂන් එක අමරගෙදර. හෙලෝ ගයිස් ඔන්න අදත් අලුත් චැලෙන්ජ් එකක් ගෙනල්ලා තියෙන්නේ. ගයිස් අද චැලෙන්ජ් එක තමයි අපි ඉන්න පැත්තේ මොකක් හරි ඇලකට හරි දොලකට හරි ගිහිල්ලා මාළුවෙක් අල්ලගෙන එවෙලෙම පුච්චලා කන එක. පොඩි මාළුවෙක් වුණත් ලොකු මාළුවෙක් වුණත් අද අපි අල්ලන පළවෙනි මාළුවව කනවා. ගයිස් අපිට යන්න තියෙන පාර නම් එච්චර ලේසි පාසු පාරක් නන් නෙමෙයි. හරි. මාන ලස්සනයි මේ පට්ට රොකේ. සුපිරියන්නේ. හැබැයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. එක මාළුවෙක්වත් පේන්නේ නැහැ අද. මාත් දැස්ස වතුරට. වැඩේ කියන්නේ ගයිස් අපිට ඇඳුම් ගේන්න බැරි වුණා. මාළු ඉන්නවා. අපි දැක්ක මාළු ඉන්නවා. අද අපිට මාළුවෙක් අල්ලගන්න පුළුවන් වේද? අනිවාර්යෙන් try එකක් දෙමු. පේනවනේ යන්න තියෙන පාරව. පට්ට ගේමක් දෙන්න ඕනේ. ප්ලාස්ටික් බෝතලයක් තියෙන. අර මාළු ටික කොහමද ගැවසෙන හැටි? අම්මට සිරි. මට ඕගොල්ලන්ට මේක විස්තර කරලා කියන්න බෑ. හරිද? කියන්න වචන නෑ නේද? වචන නෑ. එහෙනම් ගයිස් අපි මාළු අල්ලන වැඩේ පටන් ගමු. අයියෝ මාළු ඉන්න තැනින්මයි වහින්නේ. අපි දැන් පොඩි try එකක් දෙනවා බිලි බිත්තක් අරගෙන මේ කොක්ක අමුණ ගන්න. හරිද? ඉතින් අපි කෝට්ටක් කොමක් කර එකක් බිලි බිත්තක් වගේ එකක් හොයාගෙන අපි මේ වැඩේ කරගමු. කරන් දෙන්නේ මේක විතරයි තිබ්බේ. අම්මෝ. හම්බි. ඕ මාළුවෙක් ඇල්ලුවා අතින් ඇල්ලුවේ මාළුවා. අතින් ඇල්ලුවේ. මොකද මේක ඇවිල්ලා මඩ කනේද්ද කොයිද? එහෙනම් ගයිස් මුලින්ම තියෙන්නේ බිලි කොක්ක අමුණ ගන්න එක. දැන් මෙතන අපි මේ මාළු අල්ලගත්තට පස්සේ පුච්ච ගන්න විදියක් නැහැනේ. ඒකත් අපි මේ අවටින්මයි හොයාගන්න ඕනේ. අන්න එක තමයි තියෙන ඊළඟ ප්‍රශ්නේ. පොඩ්ඩක් මෙතන සද්ද නොකර ඉන්න වෙනවා මේ මාළු ටිකව ගෙන්න ගන්න. මොකද අර පොඩ්ඩක් බොර වෙලා තියෙන්නේ. අපි පොඩ්ඩක් එහෙම ඇවිද්දානේ. පරාට ගෑල්ල රැඳිලා හිටින්නේ. රැඳිලා හිටින්නේ නැහනේ. අන්න අතන ගයිස් මාළු රෑනක් ඉන්නවා. එතෙන්ට තමයි අපි දාන්න බලන්නේ. මේ වැඩේ කියන්නේ පරාට කෑල්ල ගැලවෙන සීන් එකක් තියෙනවා. අපි පාන් ගෙනාවේ නෑනේ. ඉතින් ගෙනාවේ පරාට කෑල්ලක් තමයි අමුණන්නේ. ආයේ කෑල්ල වතුරට දැම්මම පොඩක් දිය වෙලා යන සීන් එකක් තියෙනවා. දැන් අපි බලනවා මොකක් හරි පණුවෙක් හරි කොටා ගන්න. වැඩේ බලමු කොහොම හරි. ගයිස් දැන් මට වෙනවා පණුවෙක් කොටා ගන්න. ෂෝ. පණුව නෑනේ හොයන්න. අපි යමු පොඩ්ඩක් පණුවෙක් කොටාගෙන එමු. පරාට වැඩේ සෙට් නෑ. මොකද ඒකින්ද පණුවෙක් හොයාගන්න වෙනවනේ. try එකක් දෙමු පණුවෙක් හොයාගන්න. අයියෝ පණුවොත් නෑ මාළුවෙක් කයිද කියලා නියමයි. ඕ යලුවා එකෙක් ඇල්ලුවා. නියමයි. වන් ලස්සන. යෝ ඕ පළවෙනි මාළුවා. පළවෙනි මාළුවා අල්ලලා දාගන්නේ දීද්දේ මොකටද? ඈ මොකටද මේව අපි දාගන්නේ? ආ ගොඩින් තමයි තියන්නේ. අපි භාජන මුක් ගෙනාවේ නෑනේ. ගොඩින් තියමුනේ. ගොඩින් තියමු. එතනින් තියාගමු. එතනින් තියාගමු. ඔයාලට කියන්න මේකේ ඉන්න මාළු මාර විදියට කපටි. හරිද? පරාට කෑල්ල දැම්මට පස්සේ උන් මේ කොක්කට ඇමිනෙන්නේ නැතුව පරාට කෑල්ල විතරක් අරගෙන යන සයිස් එකේ මාළු සෙට් එකක් තමයි මෙතන ඉන්නේ. දැන් ගයිස් අපිට මාළු නෑ. හරිද? මාළු නෑ. මාළු ඉන්න පොට් එකක් තියෙනවා අන්න අර හරි. හරිද? මොකද කියන්නේ අපි මේ පැත්තට ගිහලා බලමු. ගිහිල්ලා බලමු. වෙන කරන්න දෙයක් නෑ. කපටි. ඒකින්ද කරන්න දෙයක් නෑ. පරාට එක බත් කනවා වගේ කන්නේ උ. ඕ ඌ ලස්සන මාළු ඉන්නවා. එදා තියන්නේ අපි දෙක පණුවෙක් කියලා නම් මෙතන හතර පස්සේ බාගන්න පුළුවන්. ඔව් නේ. මේ පරාට කෑල්ල දියේන වතුරට දාපුවා. මඩුව පට්ටගේමක් දෙන්න ඕන දැන් මාළුවෙක් අල්ලගන්න තාම එකයි අල්ලගත්තේ බා. කොල්ලෝ ටික ෆුල් ඇලර්ට් එකේ මාළු හොයනවා දැන් පැය ගාණක් තිස්සේ. ඒත් අපිට එකයි හම්බුනේ. මම නම් දන්නේ නැහැ ගයිස් කොහොමාරි අද අපේ චැලෙන්ජ් එක මාළුවෙක් කන එක ඉතින් මාළුව කන්න ඕනේ නේ. අන්තිමට ගයිස් අපි තීරණය කළා අල්ලපු මාළුව හරි පුච්චගෙන කන්න. ඕකේද මාළුව ගහන්නේ? මේකේ ගහමු මාළුව. එන කරන් දැන් අපි මේ වගේ ටිකක් අරගෙන තමයි මේ පුච්චන්න හදන්නේ. මේ මාළුවේ නම් කොරබොදු ටික අයින් කරන්න යනවා. හොඳලාට මගේ නියපොතු කුටිය. දැන් සමහරු කමෙන්ට් දායි ඉඳන්නේ අපි මේ පව් වැඩක් කරන්න කිය. දැන් මේවනේ ඉස්සර කාලෙත් මිනිස්සු දඩයන් කළා තමයි මේ කෑම හොයාගෙන තියෙන්නේ. හරිද? ඒක තමයි ක්‍රමය. සාමාන්‍යයෙන් සතෙක් ගත්තොත් නිකන් හිතන්නකො කොටියෙක් කියලා. කොටියෙක් කන්නේ තව සතෙක්ව මරාගෙනනේ කන්නේ. හරිද? මිනිස්සුත් එහෙම තමයි. ඉතින් අපි මාළු කනවා, මස් කනවා, කිරි බොනවා, බිත්තර කනවා. හරිද? ඉතින් ඔයගේ සීන් තියෙනවා. එතකොට බැලුවොත් සාපේක්ෂයි ඒක. ඒ කියන්නේ එහෙම මස් මාළු කන එකයි මේ විදියට කන එකයි දෙකම එකයි. මොකද එකම විදියට තමයි කෑම එක අපිට හම්බෙන්නේ. දැන් ගිනිගොඩ තමයි ඕනේ. හරි මාළුවා පුච්චන්න යන්නේ. අපේ මාළුවත් තාම බාබකියු වෙනවා. පොඩ්ඩක් අමාරුයි වැඩේ.
කළු පාට රැරෙන්නේ වැඩේ හරි කියලා. වැඩේ හරිනේ. ඔව්, වැඩේ හරි කියලා තමයි දැන් තියෙන්නේ. මොකද රහගන්නේ? ඉතින් guys වැඩේ ඔන්න කළා තියෙනවා. අපි මාළුවෙක් හරි කොහොම හරි ඇල්ලුවා නේවා. ඕවරි ගේමක් දීලා අල්ලුවා. කොහොම හරි ගේමක් දීලා ඇල්ලුවා. ඉතින් ඔයගලන්ට කියන්න ඕන විශේෂ දෙයක් තියෙනවා මේ මාළුවා කන්න කලින්. මම දාලා තියෙන මෙන්න මේ page එකට ගිහිල්ලා follow පාරක් දාන්න බයික් පිස්සන්ට ඔය රයිඩ් කරන පිස්සන්ට එහෙම වැදගත් වෙයි. page එක කරන් යන්න මෙයා. ඔන්න මම පල්ලෙහා link එක දාලා තියෙනවා. අනිවාර්යෙන් follow කරලා තියාගන්න. කමු මාළුවා. මේ මාළුවා කන විදිය මම හරියට දන්නේ නැහැ. මොකද මම experience එකක් කරන්නේ නැහැ. මම කොහොමද කන්නේ? මේක දැන් අපි මෙහෙම කෝට්ට ගලවලා අපි අතර ගමු. අතර අරගෙන මේ කළු පාට ඩස්ට් එක පොඩ්ඩක් පිහදාමු. අර ප්‍රශ්නේ වැඩිච්ච ඒවයි. ඒ ටික පිහදැම්මාම ඒ ටික ගාන්ට යනවා. මාළුවා ගාන්න මේ එනවනේ. අර ටෝස්ට් එක වගේ. මේ මොකද පිච්චිච්ච තැන් කරරා එන තැන් මෙහෙම කරාම යනවා. මේක ෆුල් නැචරල් විදියට මේ හදපු බාබකියු මාළුවෙක්. හරිද? ෆුල් නැචරල්. දැන් ওই ටික අයින් කරමු. දැන් අතර ගන්න. දැන් අතර අරන් තියෙන ඉතින් කැල්ල කාලා බලන්න. කාලා බලන්න. එහෙනම් guys ඔන්න අපි කැල්ල කාලා බලමු. මෙන්න මේ විදියට පොඩ්ඩක් කඩාගෙන. ඔන්න තියනවා මේ රස මාළුවෙක් අපි කාලා බලමු. මේ මොකද මේ? ඕක ඇවිල්ලා මට එහෙම කොහොම හරි මෙන්න මෙතන ඩොට් එක ගන්නන් තිබ්බා. ඔයගලට මාළුව පෙන්වන්න නැතිනේ. මේ හැබැයි හොඳයි. රහත් තියනවා. පෙතියේ. ඔවුන්ට කියන්නේ පෙතියෝ. චුට්ටක් කාලා බලමු. කටු පොඩ්ඩක් තියෙනවා. කටු තියෙනවා. කොහමද? අබුන් කියන්නේ නියමයි. සුපිරිද? නියමයි. කාලා බලන්න. මම වැඩේ කරාට මම කැල්ලක් කාලා බැලුවේ නෑ. නියමයි නේද? ආයි කියනවා. හොඳේ. ඉතින් guys ඔන්න ඕගලන්ට කිව්ව විදිහට අපි මාළුවෙක් අල්ලලා ලස්සන වැඩේ කළා. චැලෙන්ජ් එක අද දවස් ඉවරයි. අපි යන්න හිතාගෙන ඉඳේ නෑ. තන අපි ප්ලෑන් කළේ නෑ. එකපාරට සෙට් වුණා. අපි කිව්වා චැලෙන්ජ් එකක් අද දවසේ කොහොම හරි මාළුවෙක් අල්ලගෙන කමුයි කියලා. ඕගලන්ට දුන්නේ අන්න ඒ වීඩියෝ එක. අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. අපි යනවා. බයි බයි.